අද මේ පැවැත්වෙන සම්බුද්ධ පූජාව ඉදිරියට ගෙන යන ඒ බුදු පෙරහැර තමයි දැන් මේ කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදී එන්නේ. ඉතින් අපිට පේනවා උඩ රට පහත රට සබරගමු කියන සම්ප්‍රදායන්ට අයිති රංගනයන් මුසු කර ගනිමින් අද මේ චමත්කාර ජනක ප්‍රියජනක ඊ타ත්ම චිත්තාකර්ෂණීය ආකාරයට නිර්මාණය වුණු පෙරහැර දැන් මේ බුද්ධ භූමියට ප්‍රවිෂ්ඨ වන්නට ඉදිරියට ඇදී එන මොහොතක් මේ මේ සිල්පේ සංවිධානය කිරීමත් අපි මෙහිලා අගය කරන්නේ බොහොම ගෞරවයෙන්. එය දරුවන්ගේ කුසලතා අපූර්ණ හැකියාවන් ඉස්මතු කරන්නට වඩා උවහල් දෙක තිබෙන බව මෙහිලා කියන්නට ඕන. ඒ වගේම අපේ ඓතිහාසික චරිත පිළිබඳව විශේෂයෙන්ම විහාර මහදේවිය, සුජාතා සුකුදේවිය, හේමමාලා දාන්තකුමරු, යශෝදරා දේවිය, ඒ වගේම දුටුගැමුණු මහ රජතුමන්, විශාඛා සුකුදේවිය වැනි චරිත මේ පෙරහැර බලන හැම කෙනෙකුටම ඒ චරිතවල තියෙන වටිනාකම, ඒ චරිතවල තියෙන අභිමානය විද්‍යාමාන කරමින් අද මේ පෙරහැරේ ගමන් කරන්නේ ඔබේම කරමියන්ගේමත් විශේෂත්වයක්. පුරාණ සලසා ගැනීමට රජු ළඟ එන බව ඇගවීමට මේ කසකරුවන් යොදාගෙන තියෙනවා. එම සිරිත අනුගමනය කරමින් මේ කස අංගය පෙරහැරට එක්වුණා. ඒ පෙරහැර ගමන් කරන මාර්ගයේ ඉඩකඩ සලසා ගැනීමට පෙරහැර ළඟ එන බව සංනිවේදනය කිරීමටත් ඓතිහාසිකව පෙරහැරේ ශබ්දය ගිගුරු සහ අකුණු සංකේතවත් කරන ඒ සාර්ථක අසන්නක් සඳහා වර්ෂාවට ආරාධනාව පිළිඅරගෙන න්‍යායසංහාසික පිළිබඳ එදා දැන් වාසනා විහාරස්ථානයේ වර්තමාන චෛත්‍ය තිබෙන ස්ථානයේ වැඩ සිටින කාන්තියක් මහරහතන් වහන්සේලා වෙත මෙරටේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් රට වෙනුවෙන් ආදරය කරන, දහපොළ වෙනුවෙන් ආදරය කරන, සදා ධර්මයට ආදරය කරන, දෙමාපියන්ට ආදරය කරන, මෙරට ආදරය කරන ආදරණීය දරුවෙක් දුන් කරන්නට ඓතිහාසික පිළිබිඹට පූජෝපහාර දක්වන මේ මහා දුරුතු මග්ගල්‍ය තුල අද දවසේ දායකත්වයේ හෙළෙනා විජේවර්ධන බාලිකා විද්‍යාලය විසියාකාරව ඉටුසුදු කරමින් මේ සම්බුද්ධ පූජාව ඉදිරියට ගෙන එන මොහොතයි මේ. විශේෂයෙන්ම උඩ රට පහත රට සබරගමු සම්ප්‍රදායන්ට අදාළ නර්තනයන් මේ පෙරහැරට දායක කර ගනිමින් ඊ타ත්ම දර්ශනීය පෙරහැරක් මේ පරිශ්‍රය තුල පවත්වන්නට කවදත් හෙළෙනා විජේවර්ධන බාලිකා විද්‍යාලය කටයුතු කළා. හෙළෙනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ ඩයටර් දායාද වුණු දරු පරපුර අතිමහත් දැනුවත් භාවයෙන් යුත් ශිල්පීය ඥානයෙන් යුත් අතිදක්ෂ දරු පරපුරක් මේ වන විට ලාංකීය ජන සමාජයට හෙළෙනා විජේවර්ධන බාලිකා විද්‍යාලයෙන් බිහිකොට තිබෙනවා කියන එකත් සිහිපත් කරන්න උවමනා වෙනවා. අද දවසේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට අනුබද්ධ කිඩ්ස් ටීවී ළමා රූපවාහිනී නාලිකාව ඔවුන්ගේ සුවිශේෂී කාර්යභාරය මේ මාධ්‍යවේදී සියලු දෙනාම එකට එකතු වෙලා මේ වෙලාවේ ඉටු සිදු කරනවා කියන එකත් අපි මතක් කරගන්න උවමනා වෙනවා. සදහවතුනි, අද මේ ඔබ දකින්නේ කැලණි පුදබිමේ පැවැත්වෙන දොරටු මහා පින්කමට අදාළ ඒ ධර්මදේශනා වාරයේදී ඊ타ත්ම ආකර්ෂණීය ආකාරයට ඊ타ත්ම දර්ශනීය ආකාරයට සම්බුද්ධ පූජාව රැගෙන යන විද්‍යාල අතර හෙළෙනා විජේවර්ධන බාලිකා විද්‍යාලය අද දවසේ දායකත්වයේ බාරගෙන ඒ දායකත්වයේ බාරගත් ආකාරයට අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා තැන්පත් කිරීමට නියමිත සම්බුද්ධ පූජාව ඉදිරියට වඩමවාගෙන ආකාරය. ඒ සඳහා මා හිතන්නේ පාසලේ නර්තන අංශය සියලුම දරුවන් සහභාගී කර ගනිමින් ඉතාමත්ම සුන්දර පෙරහැරක් පවත්වන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. මම ආරාධනා කරනවා මේ පිළිබඳව අපේ දූවරුන්ට ඔබගේ මේ නැගණියන් පිළිබඳව තොරතුරු ටිකක් කියපාන්න. මේ දිස්වන්නේ අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අප
අබේම සොයුරියන් යෙදෙන පෙරහැරේ විචිත්‍රවත් අංගයක් වන මල් බයිසිකල් කණ්ඩායම. නූතන පෙරහැර සංස්කෘතියේ ලොකු කුඩා කාගේත් ආකර්ෂණයට නොමදවලක් වන විචිත්‍රවත් අංගයකි මල් බයිසිකල්. මේ බල් බයිසිකල් වල දීප්තිමත් වර්ණ සංකලනය මගින් අප පෙරහැරේ අලංකාරය තවත් ඔප්නම් වනවා. මේ මොහොතේ අප විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සොයුරියන් දෙදෙනෙකු විසින් පාසලේ නිල ලාංඡනය ඇතුළත් පාසල් නාමපුවර රැගත් බැනරය රැගෙන යන ආකාරයයි මේ. පෙරහැර සඳහා අන්තර්ගත නර්තනාංග පිළිබඳව සිහිපත් කරනකොට මේ නර්තනාංග සම්බන්ධ වෙන තත්වයන් මත විශේෂයෙන්ම මේ බේරි වාදනය, එහෙම නැත්නම් හේවිසි වාදනය තවත් රස කණ්ඩායම මේ ආදී වශයෙන් කීපයක් හැරුණාම අනිත් සියලුම නර්තනයන් වලට සහභාගී වන්නේ හෙලේනා දුවරු කියන එක. ඉතින් ඒ අනුව තමයි දැන් මේ වෙලාවේ මේ පෙරහැර බොහොම චිත්තාකර්ෂණීය ආකාරයට අපි කාටත් සිතේ සතුටක් විපදින ආකාරයට අපි දකින පළමු දුරුතු පෙරහැර හැටියට අපිට දකින්නට පිළිවන් පෙරහැරක් හැටියට තමයි අපිට හෙලේනා විජේවර්ධන පෙරහැර බාලිකා විද්‍යාලය පෙරහැර දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මම නැවත ආරම්භ කරනවා අපේ ආරාධනා කරනවා දරුවන්ට ඒ තරතුරු පිළිබඳව නැවත දරුවත් කරන්න. ඉන් අනතුරු අපිට දැක ගන්නට ලැබෙනවා හේවිසි කණ්ඩායම පෙරහැර හා එක්වන ආකාරය. ඈත අතීතයේ සිට පැවතෙන මෙම ශිල්පය පරම්පරාව හා බැඳී පවතිනවා. දවුල්, හොරණෑ, තම්මැට්ටම් නාදෙන් මුසුවී පෙරහැරක පෙරගමන් මග ජනතාවට දැනුම් දීම උදෙසා වාදනය කරනු ලබන වාදන විශේෂාංගයක් තමයි මේ හේවිසි කියලා කියන්නේ. මෙලෙස අප පෙරහැරට හේවිසි වාදනයෙන් සහාය වන්නේ ගොඩගේ කලායතනයේ හේවිසි කණ්ඩායමයි. ඉන් අනතුරුව පැමිණෙන්නේ අප පාසලේ ද්විතිකාංශයේ ශිෂ්‍යනායක කණ්ඩායමයි. 2025 අප පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව වන චතුමි ලක්ෂිකා සොයුරිය විසින් ජාතික ධජයත් ඒ වගේම උපප්‍රධාන ශිෂ්‍යනායිකාව වන ඉමාෂි දෙව්මිනී විසින් බෞද්ධ ධජයත් ශිවන්දී ලියනාරා සොයුරිය විසින් පාසල් ධජයත් දනිෂා උදයංගි සහ කාවන්දි නිලුපමා ඒ වගේම ප්‍රධාන ක්‍රීඩා නායිකාව වන නවෝදයා ධනංජලි සහ උපප්‍රධාන ක්‍රීඩා නායිකාව සසංකා සඳමාලිය ඇතුළු බෞද්ධ කොඩි රැගත් අප පාසලේ ශිෂ්‍ය නායක කණ්ඩායමයි මේ. දැන් කෙමෙන් හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ මේ සම්බුද්ධ පූජාව රැගත් පෙරහැර ප්‍රවිෂ්ඨ වන්නේ ඓතිහාසික කැලණිය බුද්ධ භූමියට. මේ ශුද්ධ වූ බුද්ධ භූමියට ප්‍රවිෂ්ඨ වන පෙරහැර තුල ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමෙහිලා මේ වන විට ගුරු බහුතුන් දෙමාපියන් බොහෝ පිරිසක් ඒ සංවිධායකවරුන් හැටියට කටයුතු කරන ඒ අතරේ මතක් කරන්න උවමනා වෙනවා. කැලණිය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී අතිගෞරවාර්ය පූජ්‍යපාද ඕමල්පේ ධම්මාලෝක අපේ හාමුදුරන් වහන්සේ උන්වහන්සේ අධ්‍යාපන කටයුතු වල නියුක්ත වෙලා ඉන්නේ කැලණිය හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති හාමුදුරන් වහන්සේ හැටියට මෙලෙස අප පෙරහැර පසු කළ ගමන් කරේ හෙළ සිරිතට අනුව හැඩවුණු හෙලේනාවේ අභිමානවත් කණ්ඩායමයි. ඉන් අනතුරුව නිලමේ කණ්ඩායමට පිටුපසින් ඔබට දිස්වන්නේ මැණිකේ කණ්ඩායමයි. උඩරට වලව් පැලැන්තියේ කාන්තාවන්ගේ ලාලිත්‍ය රූසපුව ඇඳුම් පැළඳුම් විදහා දක්වන අංගයක් ලෙස මෙම අංගය හඳුන්වන්න පුළුවන්. මේ දිස්වන්නේ ද්විතීක අංශය නියෝජනය කරන
පෙරදිග තූර්ය වාදක කණ්ඩායමයි. ආතත, විතත, විතතාතත, ඝන සහ සුසිර යන පංච තූර්ය වාදක භාණ්ඩ වලින් සමන්විත වුණු ඒ වගේම සමස්ත ලංකා කොට්ටාස හා කලාප යන සෑම තැනකම පාසලේ අභිමානය අනන්‍යතාවය තහවුරු කරන සුවිශේෂී වූ අංගයක් ලෙස මෙම අංගය හඳුන්වන්න පුළුවන්. හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ පෙරහැර දකින්නට නරඹන්නට කැලණි පුරවර පමණක් නොවේ වෙනත් ප්‍රදේශවල ජනතාව වුණත් දක්වන්නේ මහත් අස්වැසිල්ලක්. මහත් ඕනෑකමක්. ඒ නිසා හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ මේ දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව වුන් නිබඳව සතුටු වෙන පිරිසක් ඇටියට අපිට මතක් කරන්න පුළුවන් මේ පෙළ ගැහිලා ඉන්න මේ පෙරහැර නරඹන්නට අවිලා ඉන්න අතිවිශාල ජනතාව දිහා දැක්කහම අපිට පේනවා මොනතරම් ඔවුන් සතුටකින් හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ පෙරහැර දකින්නවද නරඹනවද කියලා. ඉතින් ඒ වගේම කැලණි කලාපයේ විද්‍යාලවල විදුහල්පතිතුමයන් අද මේ පෙරහැරේ සුන්දරත්වය විඳ ගන්නට එකට එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න උවමනා වෙනවා විදුහල්පතිතුමිය අද මේ අංශ එක එක ගුරු බහුතුන්ට බාර දීලා ඒ කටයුතු වඩාත් යථාවත් ආකාරයට ඉටු කරන්නට මහා කැපවීමක් කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ අතරේ පෙරහැර වරුණ පිළිබඳව මේ වෙලාවේ විස්තර කථනයක යෙදෙන්නටත් අපේ දූවරු කීප බලක්ම සූදානම් කරලා තිබෙනවා. ඔවුන්ට මේ පිළිබඳව පරිචයක් ඇති කරගෙන ඉදිරියේදී මේව වඩාත් යථාවත් කරගන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීමට තමයි මේ කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අපි මතක් කරනවා මේ වෙලාවේ මේ ඉදිරියට එන නර්තනාංග පිළිබඳ අපේ දූවර සූදානම් ඔබට තොරතුරු කියා පාන්නට. ඉතින් මම ආරාධනා කරනවා අපේ දරුවන්ට මේ වෙලාවේ අපි සමග එකතු වෙන්නට කියලා. පුරාවෘත වීරවරයක් මෙන්ම නිර්භීත රජනකා දේශප්‍රේමී කැපකිරීමේ සංකේතයක් ලෙස විහාර මහාදේවිය ගෞරවයට පාත්‍ර වෙනවා. එතුමිය නිර්භීත දියණියකගේ සහ ප්‍රඥාමන්ත මවකගේ පරමාදර්ශය සංකේතවත් කරනවා. එසේ වීරවරයක් වූ විහාර මහාදේවියයි දැන් ඔබට දිස්වන්නේ. සුදු ළමා සාරියෙන් සැරසී නෙළුම් මලක් ඇතතිව දැන් ගමන් කරන්නේ 6 ශ්‍රේණියේ අපේම සහෝදරියන්ගේ පළමු ළමා සාරි කණ්ඩායමයි. හෙලේනා බාලිකා විද්‍යාලයේ වෙනුගේ ලසස්නා හිරුෂිනී ජයනිත්‍යා චමත්කා ජයසිංහ සහ සඳුනී අප්සරා කියන දරුවෝ තමයි මේ අද දවසේ පෙරහැරේ මේ විස්තර කතනයට මහා සම්බන්ධ වන්නේ. ඉතින් අපි වැඩි අවස්ථාවක් දෙනවා මේ දරුවන්ට මේ පිළිබඳව වඩාත් හොඳ පරිචයක් ඇති කර ගන්නට. දැන් මේ වෙලාවේ ඉදිරියට එනවා අපේ ඉදිරියෙන් පසු වෙනවා විහාරමා දේවී කුමරිය. ඊට පස්සේ එන නර්තනයේ පිළිබඳ අපේ දූවරුන්ට ආරාධනා කරනවා තොරතුරු කියන්න. ලාංකේය නර්තන සම්ප්‍රදායේ සබරගමු නර්තනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එයටම අනන්‍ය වූ දෞල භාවිතයෙන් රංගනයේ යෙදීමේ අපූර්වත්වයක් ගැනීම මෙහි විශේෂත්වයයි. අද මේ නැටුම් කණ්ඩායම ගෙනෙන්නේ එයටම ආවේනික වූ නාදමාලාවයි. මෙම නර්තන කණ්ඩායම සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගෙන ඇති අප පාසලේ කනිෂ්ඨ නර්තන කණ්ඩායමයි. සබරගමු සම්ප්‍රදායට අදාළ නර්තනයක් පිළිබඳව තමයි
මේ තොරතුරු අපේ දරුවෝ ගෙන යන දැක්ුවේ. දැන් ඊළඟට කෙමෙන් අපි ඉදිරියට පැමිණෙන්නේ සුජාතා සිටුදියණිය. අපි ඒ පිළිබඳවත් අපේ දරුවන්ගෙන් විස්තර දැනගමු. එදා සිදුහත් බෝසතාණන් වහන්සේ අද බුදු වෙමි යන අධිෂ්ඨානය පෙරට කොටගෙන අජපාල නුගුරු කුමුල වැඩ සිටි අවස්ථාවේදී රන්තලියක කිරිපිඩු දානයක් පූජා කර නුඹ වහන්සේ නිසා මාගේ බලාපොරොත්තුවක් ඉටුවේද? එසේම නුඹ වහන්සේගේ බලාපොරොත්තුවක් වේ නම් එය එලෙසින්ම ඉටු වේවායි කියා ප්‍රාර්ථනා කළ පින්වතිය නම් සුජාතා සිටුදියණියයි. දැන් අප පසු කළ ගමන් කරේ බෞද්ධයාගේ උතුම් සංකේතයක් වන ධර්ම චක්‍රය රැගත් ප්‍රාථමික අංශයේ අපේම ස්තෝරියන්. ග්‍රාමීය ජීවිතය සහ කෘෂිකාර්මික උරුමය සමරන සජීවී ජන නර්තනයක් තමයි මේ කුළු නර්තනය කියන්නේ. ගැමි ජීවිතයේ කුල්ල කියන්නේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන උපකරණයක් වෙනවා. මේ කුල්ලෙන් අපේ ජීවිතයටත් උපදේශයක් ලබා දෙනවා. ඒ තමයි හොඳ දේ තබාගෙන නරක දේ අයින් කරන්න කියන්නේ. ඉතින් මේ කුළු නර්තනයෙන් මේ පණිවිඩය අපේ පෙරහැරට එක් කරන්නේ 5 ශ්‍රේණියේ අපේ සහෝදරයන්. මේ අපිට දිස්වන්නේ හේමමාලා සහ දන්ත කුමරුගේ චරිත නිරූපණයයි. එවකට ඉන්දියාවේ පැවති අසුබ වාතාවරණයෙන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරනු පිණිස හේමමාලා කුමරියගේ පියා වූ ගුහසීව රජුගේ ඉල්ලීම පරිදි හේමමාලා කුමරිය දන්ත කුමරු සමග ශ්‍රී දලදා සමිඳුන් තම කෙස් කලබේ සඟවාගෙන ලංකාවේ බෙල්තොට ප්‍රදේශයට මුලින්ම වැඩම වූ බව සඳහන් වෙනවා. මේ වන විට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය ඔප්නම්වමින් සෙන්කඩගල පුරවරේ විරාජමානව වැඩ සිටිනවා. හේමමාලා දන්ත කුමරු පිළිබඳව තමයි අපේ දුවරු මතක් කරේ තොරතුරු පිළිබඳව. දැන් ඊළඟට පෙළ ගැහෙනවා දුව මේ මොකද්ද මේ නර්තනය? මේ අප අභිමුවට පැමිණෙන්නේ බුලත් පදය නර්තනය. මෙම නර්තනය උඩරට නර්තන සම්ප්‍රදායට අයත් ඉතා වැදගත් නර්තන අංගයක්. විශේෂිත වූ තාල රූපයකට අනුව ගායනා කරමින් නර්තනයේ යෙදෙන මෙම නර්තනයේ බුලත්වල උත්පත්තිය වගේම නාලවෙන් බුලත් මෙලවට පැමිණි ආකාරය පිළිබඳ විස්තර කෙරෙන කවි ගායනා කරනවා. එසේ වූ මෙම නර්තනයෙන් අප හා එක්වන්නේ අප පාසලේ 9 ශ්‍රේණියේ අපේම සොයුරියන්. හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ සම්බුද්ධ පූජාව රැගෙන යන ඒ වගේම අද දවසේ මේ දායකත්වයේ දරන ධර්මදේශනා වාරයේ වඩාත්ම අත්‍යලංකාරමින් ඉටු කිරීම සඳහා ක්‍රියා කරන අද දවසේ මේ පෙරහැර මම හිතන්නේ රමණීයත්වයට පත් කරන්නට ඉතාමත්ම වෙහෙස මහන්සියක් අරගෙන තිබෙනවා බව කියන්න ඕනේ. දැන් අපි ඉදිරියට එනවා අපේ දරුවෝ ළමාසාරේ අඳගත්ත ලස්සන දරුවෝ ටික බල්වට්ටි අරගෙන මේ බුද්ධ පූජාවට නැත්නම් මේ සම්බුද්ධ පූජාවට අවශ්‍ය කරන ඒ සුගන්ධය පතුරවන්නට අවශ්‍ය කරන සුවඳවත් පුෂ්පයන් දෝත දරාගෙන එන්නේ. හොඳයි මතක් කරමු දුව බලන්න අපි මොකද්ද ඊළඟට අපි ඉදිරියට පැමිණෙන මේ යශෝදරා කතා පුවත පිළිබඳව. මේ ගමන් ගන්නේ යශෝදරා දේවියගේ චරිත නිරූපණයයි. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේ විසින් රචිත යශෝදරා වතෙහි එතුමිය හා සිද්ධාර්ථ කුමරු සමග තිබූ ආත්මීය බැඳීම ඉතා හොඳින් නිරූපණය කරනවා. සාරාංශක කල්පලක්ෂයක් පෙරුම්දම් පිරු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ පාද පරිචාරිකාව නම් ඇයයි. බද්ද කච්චායනා බිම්බා දේවිය, සඳ දේවිය, රාහුල මාතා මේ ආදී ගෞරව නාම විසල් ප්‍රමාණයකින් ආමන්ත්‍රණය වන ඇය උත්තරීතර වූ යශෝදරාවයි. ගැමි
ලලනාවන්ගේ සුන්දරත්වය ලාලිත්‍ය පෙන්눔 කිරීමේ පෙරහැර අංගයක් ලෙස කලගෙඩි නර්තනය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මෙහිදී කලගෙඩි නටමට ආවේනික චලන, රිද්ම, රංග වස්ත්‍රාභරණ යොදා ගනිමින් ඔබ ඉදිරියේ මේ ගමන් කරන්නේ අප පාසලේ 3 ශ්‍රේණියේ පුංචි සොයුරියන් විසින් ඉදිරිපත් කරනු ලබන කලගෙඩි නර්තනයයි. මේ අප ඉදිරියෙන් ගමන් කරන්නේ හෙළ සිරිතට අනුව හැඩවුණු හෙලේනාවේ අභිමානවත් කණ්ඩායමයි. උඩරට වලව් පැලැන්තියේ නැතිනම් ප්‍රභූ පැලැන්තියේ පුරුෂයන්ගේ අභිමානය තේජාන්විත බව ඇඳුම් පැළඳුම් විදහා දක්වන අංගයක් ලෙස මෙම කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. දැන් අපි ඉදිරියේ ගමන් කරන්නේ නිලමෙවරු. අපි දන්නවා උඩරට රාජධානිය තුල දියවඩන නිලමේ මේ ආදී වශයෙන් නිලමේ ධූරයන් පිරිනැමුවා. ඒ නිලමෙවරු ඒ කාල පරාසය තුල මහා මෙහෙවරක නියැලුණා. අදටත් ඒ චරිත නිරූපණය කරමින් අපි දන්නවා පෙරහැරවල් වල ඓතිහාසික සෙන්කඩගල පුරවරේ පෙරහැර පමණක් නොවේ ලංකාවේ කරන බොහොමයක් පෙරහැරවල් වල මේ නිලමෙලාගේ චරිතය නිරූපණය කරනවා. ඒ වගේම නිලමවරු බොහෝ දෙනෙක් ඒ විහාරස්ථාන නියෝජනය කොටත් ඒ කටයුතු වල නියුක්ත වෙලා ඉන්නවා කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. හොඳයි, දැන් අපි ඊළඟට එනවා මතක් කරමු දියණිය මේ රංගනය පිළිබඳ. මැණික කණ්ඩායමට පසු දැන් ඔබට දිස්වන්නේ අපේ පාසලේ සහෝදරයන් නර්තන යෙදෙන බඩික පටන නර්තනයයි. ශ්‍රී ලංකාවේ පහතරට නර්තන සම්ප්‍රදායේ ජනප්‍රිය සාම්ප්‍රදායික නර්තනයක් තමයි මේ වඩික පටන කියන්නේ. රිද්මය අනුකූල බව සඳහා ප්‍රසිද්ධ මෙය බොහෝ විට සංවාද අංශය අතරතුර තරමක් හාස්‍යජනක වෙනවා. මේ වඩික පටන නර්තනය පෙරහැරට එක් කරන්නේ 7 ශ්‍රේණියේ අපේ සහෝදරයන්. ලාංකීය ජන සමාජය තුල අපි දකින්න නරඹන පෙරහැරවල් වල අද මේ හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ පෙරහැරේ අන්තර්ගත රංගනයන් බොහොමයක් අපි දකිනවා. වඩික පටුන, සලු පාලිය, උඩරට වෙස් නැටුම, ඒ වගේම මේ ආදී වශයෙන් විවිධ රංගනයන් බොහොමයක් අද මේ පෙරහැර තුලක් තිබෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපි දන්නවා උඩරට පහතරට සබරගමු කියන මේ සම්ප්‍රදායන්ට අදාළව ඒ නිර්මාණ විවිධාකාරයේ කරමින් විවිධ නිර්මාණයන් තුළින් ඒ පෙරහැරට රංගනයන් දායක කරන්නට කටයුතු කරනවා. පෙරහැරක් ඉටු කරන්නේ සිදු කරන්නේ යම්කිසි සුවිශේෂී සිදුවීමක් හේතු කොටගෙන එය පුද්ගල වන්දනාවක් වෙන්නට පිළිවන් නැත්නම් මහා සංගරුවන වන්දනාමාන කරනවා වෙන්නට පිළිවන් සම්බුදු පියාණන් වහන්සේ වන්දනාමාන කරනවා වෙන්නට පුළුවන්. දැන් මේ එන චරිතය ගැන අපි කියමු. මේ ගමන් කරන්නේ දුටුගැමුණු රජතුමාගේ චරිත නිරූපණයයි. මහා වංශයේ වීරයා ලෙස සිංහල වංශ කතාවේ හඳුන්වනු ලබන මෙතුමා තුන් සිංහලයම එක්සේසත් කළ පළමු මහා රජතුමායි. විදේශීය ආක්‍රමණ වලින් රට ආරක්ෂා කරගනිමින් සශ්‍රීක රාජ්‍යයක් බිහි කිරීමෙහිලා මෙතුමාටින් සුවිශාල කාර්යභාරයක් ඉටු වුණා. මේ දිස්වන්නේ පූජා නර්තනය. ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික නර්තන කලාවේ එන පූජා නර්තනය දෙවියන්ට හෝ බුදුන් වහන්සේට ගෞරවය මෙන්ම භක්තිය පුද කරන්නට රඟ දක්වන නර්තන අංගයක්. ඕනෑම සංස්කෘතික හෝ ආගමික උත්සවයක ආරම්භයේදී ආශිර්වාදය ලබා ගැනීමට සිදු කරන මෙම නර්තනය අද දින අප විද්‍යාලීය පෙරහැර මංගල්‍යයට ගෙන එන්නේ ආශිර්වාදයක් වගේම රැකවරණයක්. මෙම නර්තන අංගය ඉදිරිපත් කරන්නේ අප පාසලේ 6 ශ්‍රේණියේ අපේම සොයුරියන්. විශාකාව සංස්කෘතිය වශයෙන් වැදගත් වන්නේ කාන්තාවන්ට අධිකාරී තනතුරු සහ ස්වාධීන චින්තනය දැරිය හැකි බව පෙන්වා දුන් නිසා ඒ විශාකා සිටු නීරියයි දැන් ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ. හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ බුදු පෙරහැර
වඩාත් සාර්ථකව ඉදිරිපත් කරන්නට මහා සංගරුවනෙන් ලැබෙන්නේ අතිමහත් සහයෝගයක් අවවාද අනුශාසනා. ඒ අතරේ මතක් කරට උමනා වෙනවා විශේෂයෙන්ම කැලණිය හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු වල නියුක්තව සිටින ගරු කටයුතු විශේෂයෙන්ම කැලණිය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පෑලියගොඩ ජයතිලකාරාමාධිපති පූජ්‍යපාද අපේ කොමල්පේ ධම්මාලෝක හාමුදුරන් වහන්සේ, ඒ වගේම හැඳල පුරාණ රාජමහා විහාරාධිපති හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ ධර්මාචාර්ය හික්ගොඩ චන්දිම අපේ හාමුදුරන් වහන්සේලා, උන්වහන්සේලාගෙන් ලැබෙන සහාය අපිට හරිම වටිනවා. දැන් අපි කියමු බලන්න දුව මේ රංගනයේ පිළිබඳ තොරතුරු ටික. මැණිකේ කණ්ඩායමට අනතුරුව මේ අප අභිමුවට පැමිණෙන්නේ අප පාසලේ 8 ශ්‍රේණියේ සොයුරියන් විසින් ඉදිරිපත් කරන විචිත්‍රවත් රබන් නර්තනය. සාමාන්‍ය ජනයා අතර ඈත අතීතයේ සිට විවිධ රබන් වර්ග ප්‍රචලිතය. එම රබන් විවිධ කවි ගායනාවලට අනුව ගායනය වාදනය මගින් නර්තනයේ යෙදීම මෙම නැටුමේ සුවිශේෂත්වය විදහා දක්වනවා. අතකටගෙන රබන් පොඩිය ගසතේ දිසිරුවේ ගත සිත බඳ සොලවා සලු පිළිනාද කරමේ සිතකටවන් නොගෙන රංගති විදුලිය විලසී අහසට දමමින් අල්ලා රබන දෙතින් උඩරට වලව් පැලැන්තියේ නැත්තම් පොබ්බෝ පැලැන්තියේ පුරුෂයන්ගේ අභිමානය තේජාන්විත බව අදුම් පැළඳුම් විදහා දක්වන අංගයක් ලෙස මේ කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. නැවත වරක් අපිට දකින්නට පුළුවන් නිලමවරුන් හැටියට සැරසුණු දුවරු. දැන් දුව ඒ නිලමවරුන්ට පස්සේ එනවා මේ වටිනා ඉතිහාසයක කතා පුවතක් අපිට කියන්නේ මේක සටන් කලාවක්. මේ ගැන අපිට බොහෝ තොරතුරු ඉතිහාසය ආරවුසා බලනකොට පේනවා මේ කලාව යනවා රාවණා යුගයේ දක්වා. කියන්න බලන්න තොරතුරු ටිකක්. ඔව් මාමේ. මේ 30 වන්නේ අප පාසලේ 7 ශ්‍රේණියේ සොයුරියන් විසින් ඉදිරිපත් කරනු ලබන අංගම්පොර නර්තනය. වීරත්වය, සටන්කාමීත්වය, ලාංකික තරුණයන්ටද උරුමය. සීවලී සුගලා රජකුමාරයන් පෙර රජ දවස ගෙන හැරපෑවේ ඒ අභීත සටන්කාමීත්වයයි. මේ එම අතීතය සිහිගන්වන අංගම්පොර නර්තනය. ඔව් අංගම්පොර නැටුම තමයි මේ යන්නේ. අංගම්පොර පිළිබඳව මේක හොඳ සටන් කලාවක්. ඉතින් අපේ රට ආක්‍රමණය කරපු වෙලාවේ විවිධ ජාතීන් ඒ වෙලාවේදී මේ සටන් ක්‍රම උපයෝග කරගෙන තමයි ඔවුන්ව පළවා හරින්නට ඒ ලාංකීය ජන සමාජය තුළ මේවා ඇති කළේ බිහි කළේ. ඉතින් අදත් මේ ශිල්පීය දක්ෂතාවයන් විවිධ ප්‍රදේශවල මේවා තිබෙනවා. අදටත් ක්‍රියාත්මක වන බව අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. දැන් මේ සටන් කලාව තමයි අද අපි ඉදිරියෙන් මේ නිර්මාණශීලීව ඉදිරිපත් කරලා මේ ඉදිරියට ඇදී යන්නේ. හොඳයි අපි ඊළඟට එනවා තවත් පෙරහැරේ අංගයක්. අපි ඒකට ආරාධනා කරනවා දරුවන්ට ඒ පිළිබඳව මතක් කරමු කියලා. මේ ඒ වගේම මේ කතා පුවතත් මොකද එළ ඉතිහාසයේ හාරංසා බලනකොට අපේ ආරම්භ යුගයේ එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේගේ උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙච්ච යුගයේ තමයි මේ කතා පුවතට අදාළ සිදු වුණේ. ඉතින් මා වැඩිදුර කියන්න යන්නේ නැහැ. මම ඔය අහඹු ලෙස මතක් කළේ. ආරාධනා කරනවා දුවට මේ පිළිබඳ තොරතුරු කියන්න. ලාංකීය රාජවංශයේ ආරම්භක රජු ලෙස ලිඛිතව සඳහන් වන රජු විජයයි.
ඒ වගේම තමයි ඉන්දියාවේ සිට පැමිණි විජය කුමරු සමග ප්‍රේමයෙන් බැඳුණු යක්ක කාන්තාව. ඇය නම් කුවේණියයි. ඉතින් ඒ ප්‍රේමයත් සමග ගොඩනැගුණු රාජවංශ කතාව පිළිබිඹු කරමින් මේ පෙරහැරේ ගමන් කරන්නේ ඔවුන් දෙපළගේ චරිත නිරූපණයයි. ප්‍රාථමික අංශයේ නියෝජනය කරන අපරදිග තූර්යවාදක කණ්ඩායමයි. ඔවුන්ගේ රිද්මය මේ වාතලයට මුසු කරන විට පෙරහැර ඒක නින්නාද වන ස්වරූපය හරිම අපූර්වයි. මේ පාසලේ අනන්‍යතාවයේ නියෝජනය කරන අභිමානවත් කණ්ඩායමයි. ඔව් අපි දකින්නේ දැන් විජය කුවේණී චරිතය පිළිබඳ අපේ දූවරු මතක් කළා. දැන් අපි ඉදිරියට එනවා හෙලේනා විජයවර්ධන බාලිකා විද්‍යාලයේ මා හිතන්නේ කනිෂ්ඨ අංශයේ අපරදිග සූර්යවාද කණ්ඩායම කනිෂ්ඨ අංශයේ බොහොම නිර්මාණශීලී විදියට අපේ දරුවෝ බොහොම දක්ෂ විදියට අපිට පේනවා. අපේ net සිත් පැහැර ගන්න ආකාරයට මේ සූර්යවාද කණ්ඩායමේ ඒ තමුන්ට හුරු පුරුදු භාණ්ඩය දුරුරු කර ගනිමින් වයන ආකාරය හෙලේනා විජයවර්ධන බාලිකා විද්‍යාලයේ මම හිතන්නේ පෙරදිග සූර්යවාද කණ්ඩායම ඒ වගේම අපරදිග බටහිර සූර්යවාද කණ්ඩායම මේ කණ්ඩායම් ප්‍රධාන කණ්ඩායම් දෙකට අමතරව තමයි මම හිතන්නේ මේ කනිෂ්ඨ අංශය නියෝජනය කරමින් අද මේ දූවරු මේ ආකාරයට පෙළ ගැහිලා මේ හෙලේනාවේ අභිමානී කියාපාන්ට මේ විදියට ගමන් කරන්නේ. ඉතින් සැබවින්ම මේ දකින්නකොට මේ නිර්මාණයක් දකින්නකොට මේ දියුණුව එහෙම නැත්නම් මේ ප්‍රගතිය දකින්නකොට හෙලේනා බාලිකා විද්‍යාලයේ පිළිබඳව මීට දශක ගණනකට පෙර හෙලේනා බාලිකා විද්‍යාලයේ පිළිබඳව දුටු ඒ කතා පුවත දන්න අයට සැබවින්ම මහත් ආඩම්බරයක්. මොකද මේ වර්තමානයේ පවතින ඒ සුන්දරත්වය එහෙම නැත්නම් ඒ දියුණුව ප්‍රගතිය සැබවින්ම නෙතට තුටු කඳුලැලි මතු කරන තත්වයක් කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන වෙනවා. හොඳයි දුව අපි කියමු බලන්න දැන් මේ ඔබේම සහෝදරයන් ඊළඟට මේ පෙරහැරට සම්බන්ධ වෙන ආකාරය පිළිබඳ මේ ඔබට දිස්වන්නේ අප විද්‍යාලයේ දෙක ශ්‍රේණියේ පුංචි සොයුරියන් විසින් ඉදිරිපත් කරනු ලබන කුඩ නර්තනාංගයයි. මේ නර්තනාංගයේදී බොහෝ විට ගැමිගී ආශ්‍රිත සරල තාලය යොදා ගන්නවා. මින් අනුදුරුව එළෙන්නේ දේවානම් පියතිස්ස රජුගේ බිසවන අනුලා දේවියගේ චරිත නිරූපණයයි. ඉන් අනතුරුව අපට දිස්වන්නේ කපිරිඤ්ඤා නර්තනයයි. මේ නර්තනය ඉදිරිපත් කරන්නේ අප විද්‍යාලයේ 4 ශ්‍රේණියේ පුංචි සොයුරියන් පිරිසයි. ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කරගත් පෘතුගීසින් විසින් මෙරටට දායාද කරන ලද තවත් එක් සුවිශේෂී අංගයක් තමයි මේ කපිරිඤ්ඤා නර්තනය. මේ කපිරිඤ්ඤා නර්තනය අපේ රටේ මුහුදු තුරේ ආශ්‍රිත ගම්මානවල බහුලව භාවිතා වෙනවා. ඔව් දැන් අපිට අපේ දරුවෝ අපිට හඳුන්වලා දුන්නා ඉදිරියේ ගියේ අනුලා බිසව. දැන් අනුලා රජිනකුත් අපිට හිටියා. ඒ චෝලනාර රජුගේ අගමේසි හැටියට තමයි ඇය කිරුළු පෙළඳුවේ. ඉතින් ඒක වෙනම ඉතිහාස කතා පොතක්. ඉතින් නමුත් අර අනුලා දේවිය පිළිබඳව අපේ දරුවෝ මතක් කළා දේවානම් පිස්ස රජුගේ ඒ තියෙන බිසවගේ සම්බන්ධතාවයන් පිළිබඳ. දැන් ඒ චරිතය අපෙන් ඉක්මනින්ම ඉදිරියට ඇදී යනවා. දැන් ඊළඟට ආපු මේ දරුවන්ගේ චරිතය ගැන කියන්න බලන්න මේ රංගනය ගැන දුව. ඉන් අනතුරුව මේ දිස්වන්නේ
හවායි නර්තනයයි. ඔව් හවායි නර්තනයේ ඉස්සෙල්ලා තියෙනවා මේක කපිරිඤ්ඤා රංගනය නේද? ඔව්. කපිරිඤ්ඤා රංගනය ඒකත් පිළිබඳව තවම අපේ රටවල් වල මේ රංගනයන් වලට සීමා තියෙන ප්‍රදේශ, ඒවා උරුම වෙච්ච ප්‍රදේශ, ඒවා ප්‍රචලිත වුණු ආකාරයන් පිළිබඳ බොහෝ තොරතුරු තියෙනවා. ඉතින් අපිට ඒවල් ගොඩාක් කිය ඉන්න වෙලාවක් නොවේ. ඉතින් ඒක මොකද මේ පෙරහැර ඉක්මනින්ම ඉදිරියට පියමන් කරනවා බුද්ධ භූමියට, කැලණි බුදුපා පහසට, එහෙම නැත්නම් බුදුපා පහසලදී පින් බිමට වේගයෙන් ඇදී යන නිසා අපිට එක රංගනයක් පිළිබඳ මේ දරුවන්ට තව ගොඩක් තොරතුරු අපිට කිය ඉන්න වෙලාවක් නැහැ. අපි බොහොම කෙටියෙන් මතක් කරනවා දරුවන්ට මේ තොරතුරු පිළිබඳව. අපි නරඹන්නන්ට මේ දකින්න හැම කෙනෙකුටම පොඩ මතක් කරනවා. ඒ ගැන පොඩ්ඩක් සිහිපත් කරගන්න. දැන් මේ දුවේ අපි ඉස්සරහට එන්නේ මොකද්ද? හවායි මොකද්ද? හවායි නර්තනය. කියන්නේ මෙම නර්තනය ඉදිරිපත් කරන්නේ අප විද්‍යාලීය පහ ශ්‍රේණියේ සොයුරියන් විසින්. ලෝකයේ තියෙන ගොඩක් ලස්සන වගේම සංචාරක ආකර්ෂණය දිනාගත්තු හවායි රටේ අමුත්තන් පිළිගන්න මෙන්ම සංස්කෘතික අංගවලදී මෙම විශේෂ නර්තනය සිදු කරනු ලබනවා. ඔව් දැන් මේ අපේ දුවරු දැන් මේ මතක් කළ සිහිපත් කළ රංගනයන් පිළිබඳව මතක් කළා. ඊට පස්සේ මට පේනවා ටිකක් ඈතින් එනවා තවත් වටිනා කතා පුවතක් ලාංකීය ජන සමාජය තුල ස්ථාපිත වෙච්ච කතා පුවතක්. මේ තුල දුක තියෙනවා, කඳුල තියෙනවා. ඇහැලේපොළ පවුලේ කතාව ශ්‍රී ලංකා ඉතිහාසයේ වඩාත් ඛේදජනක පරිච්ඡේදයක් වෙනවා. මධ්‍යම බණ්ඩාර කියන්නේ ශ්‍රී ලාංකික දරුවන්ට ධෛර්යයේ ජාතික සංකේතයක් වන අතර මේ ගියේ ඇහැලේපොළ පවුලේ චරිත නිරූපණයයි. සැලලිනි සංදේශයේ සදහන් කැලණි නාග කන්‍යා කතා වස්තුව අසුරු කරගෙන මෙම නාග කන්‍යා නර්තනය නිර්මාණය වුණා. චාරිත්‍රානුකූල අලංකාරය සමග මුසු කරන ආකර්ෂණීය නර්තනයක් තමයි මේ නාග කන්‍යා නර්තනය කියන්නේ. නාග කන්‍යාවන් ශාස්ත්‍රීයත්වය, ජලය සහ ආරක්ෂාව නියෝජනය කරනවා. ජේෂ්ඨ අංශයේ අපේ සහෝදරයන් විසින් නර්තනයේ යෙදෙන නාග කන්‍යා නර්තනයයි මේ. ඔව් දුව දැන් මේ එන්නේ නාග කන්‍යාවන් පිළිබඳ. ඉතින් මේ නාග ගෝත්‍රය පිළිබඳව අපි විශේෂයෙන්ම කැලණියේ ඉන්න ජනතාවක් හැටියට අපේ මණියක් එක නාග රජුරෝ ඒ නාග පරපුර නියෝජනය කළ රජ කෙනෙක් හැටියට මේවා ගෝත්‍රික ජනතාවක් නාග රාක්ෂ දේව යක්ෂ සිව්හෙලේ කියලා අපි කියනවා. ඉතින් මේ ඒ නාග කුලේ එහෙම නැත්නම් ඒ නාග ගෝත්‍රයේ නියෝජනය කරන නිර්මාණය වුණු රංගනයක් ආකාරයකට තියෙන. ඉතින් මේ ගැන කතා බොහොම තියෙනවා. ඊට එහා පැත්තෙන් මට පේනවා ඈත තව ටිකක් ඔබට වෙන්නට ඉදිරියට එන තවත් ඊ타මත්ම නිර්මාණශීලීව ඇතුම් කටලයකින් සැරසුණු ඒ අය මා හිතන්නේ මේ අපි කියන්නේ ඒ අයට මැණිකෙලා කියලා නේද? ඔව්. දැන් මේ මැණිකෙලා ගැන කතා කරනකොට මැණිකෙලා හිටියේ පහත රට නෙවෙයි. මැණිකෙලා ඔක්කොම හිටියේ උඩ රට. ඉතින් උඩ කඳුකර ප්‍රදේශවල හිටියේ, උඩ රට ප්‍රදේශවල හිටියේ. ඒගොල්ලෝ තමයි භාවිතා වුණේ. ඒගොල්ලෝ තමයි කතා කළේ මැණිකෙලා කියන. නමුත් පහත රට විවිධ තත්ත්වයන් උඩ ඒ විවාහ කටයුතු ආදී දේ සිදු වුණාම දැන් පහත රට මැණිකෙලා ඉන්නවා. මේ මැණිකෙලා හිටියේ අගස්ති මාලේ දාලා කොණ්ඩේ බෙදලා මේ ආදි වශයෙන් නල්පට පළඳගෙන බොහොම හොඳට ඒගොල්ලෝ ගෘහයටත් යන්නේ ඔය වගේ ආකාරයට තමයි. ඉතින් ඒක නිසා අද සමහරලාට පහත රටේ ඉන්න මැණිකෙලත් බොහෝ දෙනෙක් ඒ උරුමකම් තියෙන අය සාරිය තමයි ගෙදරට අඳින්නේ. ඉතින් නැත්තම් නිකම් මැණිකෙලා ඉන්නවා සාය දාගෙන යන මැණිකෙලත් ඉන්නවා සාය බ්ලවුස් අඳින. ඉතින් ඒගොල්ලෝ අපි හදාගත්ත මැණිකෙලා. නියම මැණිකෙලා ඉන්නේ උඩ රට. ඒ මැණිකෙලා තමයි දැන් මේ චරිත නිරූපණය කරමින් ඉදිරියට යන්නේ. දැන් දුව මීළඟට එන බලන්න මේ නර්තනය මොකද්ද කියලා. ඉතාමත් ශාන්ත සහ බුද්ධිමත් සත්වයෙක් වන හංසයාගේ ගමන් විලාසය, පියාපත් සලන ආකාරය, ලාලිත්‍ය අනුකරණය කරමින් නිර්මාණය වුණු හංස නර්තනයයි මේ ඔබ අභිමුව දිස්වන්නේ. මෙලෙස අප පෙරහැර හංස නර්තනය විචිත්‍රවත් කරන්නේ 6 ශ්‍රේණියේ සෝරියන් පිරිසයි. කිරෙන්දිය වෙන් කර ගන්නාසේ ජීවිතේ යහපත හා අයහපත වෙන් කර හඳුනා ගැනීමේ බුද්ධිමත් බව සංකේතවත් කරන හංසයාගේ ලාලිත්‍ය අනුකරණය කරමින්
මෙම නර්තනාංගයේ බිහි වෙලා තියෙනවා. සිංහල ලාංකික සංස්කෘතියේ කීර්තිමත් චෛත්‍යයක් වන ඩේවිඩ් හෙවත් ගොංගාලේ ගොඩබණ්ඩා ප්‍රධාන වශයෙන් සිහිපත් වන්නේ වීරත්වයේ හා ධෛර්යයේ යුද විරුවෙකු ලෙසයි. ශ්‍රී ලාංකිකයන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරපු ගොංගාලේ ගොඩබණ්ඩා කියන්නේ සාහිත්‍ය පොත්වල ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුණු ජාතික වීරවරයෙක්. ඒ ගොංගාලේ ගොඩබණ්ඩාගේ චරිත නිරූපණයයි දැන් ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ. ඔව් මේ අපි ඉදිරියට එන්නේ ගොංගාලේ ගොඩබණ්ඩා. ඉතින් මේ චරිතය කැලණි ජනතාවට සුවිශේෂී චරිතයක් අපි දකිනවා. දැන් ගොංගාලේ ගොඩබණ්ඩා කියලා කියන්නේ විශේෂයෙන්ම 1848 කැරල්ලට නායකත්වයේ දුන්නු වීරවරයෙක්. දැන් එතුමාගේ පිළිමයක් තියෙනවා අතන අපි නුවර පාරේ යනකොට පෑලියගොඩට පොඩ්ඩක් මෙහා රෝහණ විහාරේ පහු කරනකොටම එතුමාගේ පාර තියෙනවා. පෑලියගොඩ රෝහණ විහාරේට පොඩ්ඩක් මෙහෙනකොට ඒ ගොංගාලේ ගොඩබණ්ඩා මාවත කියලා තියෙනවා. ඉතින් එතුමාගේ කඩුව තවමත් තියෙනවා. ඒ ඥාතිවරුන් අතරේ කඩුව තිබුණා. මං හිතන්නේ ඒවා දැන් අදාළ ස්ථානවල තැන්පත් වෙලා ඇති. අපේ රටේ 1848 මං හිතන්නේ කැරල්ලට නායකත්වයේ දුන්නු කෙනෙක් තමයි එතුමාගේ වංශපූර්ණ දේවගේ ඩේවිඩ්. එහෙම නැත්නම් පෑලියගොඩ ඩේවිඩ් හෙවත් ගොංගාලේගොඩ බණ්ඩා කියලා තමයි අපි ව්‍යවහාර කළේ. ඉතින් ඒ චරිත තමයි කියන්නේ. ඉතින් මේවා ගැන අපිට ගොඩක් කියන්න බෑ. අපි සෙසුවෙන් මතක් කළේ. ඊළඟට දැන් මේ ඔබ ඉදිරියට එන්නේ අපේ රටේ තියෙන ඉතාමත්ම අනර්ග උසස්තම රංගනයේ හැටියට අපි දකින වෙස් නර්තනය නේද? ඔව් අංකල්. උඩරට නර්තන සම්ප්‍රදායේ මුදුන් මල්කඩ ලෙසයි අපි වෙස් නර්තනය හඳුන්වන්නේ. ලාංකීය ජනී ජනයාගේ පමණක් නොව විදේශයන්හි පවා ලාංකීය අනන්‍යතාවය ප්‍රකට කළා වූ කලාවක් තමයි වෙස් නර්තනය. අත්පුරුෂ කලා උරුමයක හැඩ ස්වභාවයයි මේ. වෙස් නර්තනය සියවස් ගණනාවක සිට ලාංකීය සංස්කෘතිය රැකගනිමින් බෞද්ධ පෙරහැර සමග නිබඳව මෙම නර්තනාංගය දැක බලා ගන්න පුළුවන්. මෙලෙස අප පෙරහැර විචිත්‍රවත් කරමින් අපට සහාය වන්නේ ගොඩගේ කලායතනයේ වෙස් නර්තන කණ්ඩායමයි. හොඳයි දැන් අප ඉදිරියට එන්නේ අද දවසේ හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැරිව ඒ මුඛ්‍ය පරමාර්ථය අභිමතාර්ථ කොට ඉටු සිදු කරන කාර්යභාරයේ ප්‍රධාන අංගෝපාංග අරගෙන ඒ කියන්නේ සම්බුද්ධ පූජාව රැගත් අපේ විදුහල්පතිතුමිය ඒකම ගුරු බෞද්ධන් මූලික කොටගෙන සම්බුද්ධ පූජාව සමස්යාමේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා කැලණි බුදු කුටියේ තැන්පත් කරන කැලණි බෝමළුවේ තැන්පත් කරන කැලණි චෛත්‍ය රාජාණන් වහන්සේ අභියස තැන්පත් කරන ඒ සම්බුද්ධ පූජාව තමයි අද මේ රැගෙන බුදුපා පහසලද ඓතිහාසික කැලණි පුරවරයේ වාර්ෂිකව කෙරෙන මේ සම්බුද්ධ වන්දනාව එහෙම නැත්නම් අද වන විට විශේෂයෙන්ම මේ දිට්වා සුලිසුලඟ මේ අයහපත් කාලගුණය නිසා පීඩාවටපත් ජනතාවට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මූලික කොටගෙන රටටම සෙතසුව ප්‍රාර්ථනා කරන දුරුතු මහා මංගල්‍යයේ අද දින දායකත්වයේ බාරගෙන තියෙන හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය බුද්ධිකා ගුණතිලක මෙතිනිය සමග ගුරු බෞතුන් ඉතින් එතුමියලා අද මේ දරුවොත් එක්ක මේ දායකත්වයේ බාර අරගෙන හැමදාම ඉටු කරන ආකාරයට මේ සම්බුද්ධ පූජාව නිකන් ඔහේ අරගෙන යන්නේ නැතුව ඒකට අවශ්‍ය කරන ආකාරයට බුද්ධ පූජාව බොහොම ගෞරව සම්ප්‍රයුක්තව තුනුරුවන් කරේ මහත් ශ්‍රද්ධාවෙන් යුතුව ඒක වඩම්මන ආකාරයේ තමයි මේ ඒකට අවශ්‍ය කරන ලාංකීය ජන සමාජයේ ස්ථාපිත වී තිබෙන උඩරට පහතරට සබරගමු කියන මේ සම්ප්‍රදායන්ට අදාළ නර්තනයන් එකතු පාදු කර ගනිමින් බොහොමත්ම ගෞරවයෙන් තමයි මේ සම්බුද්ධ පූජාව වැඩම කරවන්නේ. දැන් මේ සම්බුද්ධ පූජාව අරගෙන එහෙම නැත්නම් ඒක දෝත දරාගෙන බොහොම ගෞරවයෙන් අපේ විදුහල්පතිතුමිය ඉදිරියට එනවා. ඒකම අපේ පෙරහැර කාර්යයේ තිබෙන ඊ타ත්ම දැකුම් කළු ඒකම දේශාන්තර ප්‍රකට ඒකම ලාංකීය ජන සමාජයේ තිබෙන උසස්තම රංගනය හැටියට
මේ කොහොඹ රංගනය එහෙම නැත්නම් මේ වෙස් රංගනය අපිට හඳුන්වන්න පුළුවන්. ඒ රංගනය පෙරට කොටගෙන තමයි විදුහල්පතිතුමිය අද මේ සම්බුද්ධ පූජාව රැගෙන එන්නේ. ඉතින් ඔබතුමියගේ මේ දේ බලන්න හිටපු අපේ ගුරු බෞද්ධන් බොහෝ පිරිසක් අද එකට එකතු වෙනවා. මේ විද්‍යාලයේ ප්‍රගතිය කරා ගෙන යන්නට මහා කැපවීමක් කළ ගුරු මහත්මීන් ඒකට කැලණි කලාපයේ බොහෝ පාසල්වල විදුහල්පතිතුමියන් අපි සමග එකට එකතු වෙනවා. ඉතින් ඔබතුමිය තමයි හෙලේනා බාලිකාවේ වර්තමානයේ රැජින හැටියට අපි දකින්නේ. මොකද මේ දරුවෝ ඔක්කොම මේ අධ්‍යාපන තරඟයෙන් එතර කරන්නට මේ ගුරු බෞතුන් සමග කාලයේ ශ්‍රමය බලන්නේ නැතුව කාල වේලාව බලන්නේ නැතුව ඒකම පුදුම විදියට කැප වෙමින් ඔබතුමිය මේ හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ දේශයේ ප්‍රකට ප්‍රබල ප්‍රධාන ඉතාමත්ම අභිමානයට පත්වෙන විද්‍යාලයක් බවට අද වන විට පත් කරලා තිබෙනවා. ඒක මුළු සමස්ත සමාජයේටම බොහොම ආඩම්බරයට හේතුවක්. ඒ වගේම කැලණි පුරවරයේ හැම හදවතකටම දැනෙන්නේ ඒ තුල මහත් ආඩම්බරයක් ගෞරවයක්. ඒ ගෞරවය ගෙන දුන් විදුහල්පතිතුමියනි ගුරු බෞතුනි ඔබතුමියන්ට අපි සදා ණයගැති අපේ ගෞරවයේ নমස්කාරය අපි පිළිගන්වන්නට ඕනේ. මොකද ඔබතුමිය කළ ඒ කාර්යභාරය තුල විශේෂයෙන්ම හෙලේනා බාලිකාවන්ට ලාංකීය ජන සමාජයේ විවර වුණේ අලුත් ලෝකයක්. ඒ ලෝකයේ තනා දෙන්නට ඔබගත් වෙහෙස මහන්සිය අපමණයි අති විශිෂ්ටයි කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඒ විශිෂ්ටත්වයේ උඩ දැන් දරුවෝ නිර්මාණය කරන රංගනය කියමු අපි බලන්න මොකක්ද කියලා. මේ දිස්වන්නේ අප විද්‍යාලය 9 ශ්‍රේණියේ සොයුරියන් විසින් ඉදිරිපත් කරනු ලබන චාමර නර්තන අංගයයි. පැරණි රජ දවස රාජ සභාවේ විචිත්‍රාංගයක් ලෙස භාවිතා වූ චාමරය නර්තනාංගයක් ලෙස ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ එයටම ආවේනික අලංකාරයක් විදහා දක්වමිනි. සොබමන් දේවිවරු සදෙනෙක් ගෙතැනට බසිමින් චාමර ගත්තේ සුරතට ගනිමින් චාමර සැලුවේ මුනිදුට අපි දැන් දක්වමු ඒ රග සබයට. මේ ඔබට දිස්වන්නේ අප පාසලේ ප්‍රාථමික අංශය නියෝජනය කරන පෙරදිග තූර්ය වාදන කණ්ඩායමයි. පංච තූර්ය වාදන භාණ්ඩවලින් සමන්විත පාසලේ අනන්‍යතාවය තහවුරු කරන හෙලේනාවේ අභිමානවත් කණ්ඩායමයි. ඔව් පෙරදිග තූර්ය වාදන කණ්ඩායම මං හිතන්නේ ප්‍රාථමික අංශයේ හෙලේනා බාලිකා විද්‍යාලය අපි කලින් මතක් කළ ආකාරයට දැන් නිර්මාණය වෙලා තිබෙනවා ප්‍රාථමික අංශයෙන් බටහිර තූර්ය වාදක කණ්ඩායමක් පෙරදිග තූර්ය වාදක කණ්ඩායම. ඉතින් මේවා අමාරු අපහසු දේවල්. ඉතින් මේක අපි විද්‍යාලයක දෙවුනුව දකින එක් අංශයක් තමයි මේක. එක එක අංශ කෙරෙහි අපි විද්‍යාලයක ප්‍රගතිය අපි තීන්දුව කරනවා. ඉතින් මේ වගේ දේවල් බලනකොට දරුවන්ට මේවා පුරුදු පුහුණු කරලා හරි අමාරු අපහසු වැඩ. ඉතින් ඒවට දෙමාපියන් ඒ සඳහා කරපු කැපවීම ඒ සංවර්ධන සභාවල් වල ලැබෙන සහාය අපි නිබඳව අගය කොට සලකනවා. දැන් මීළඟට අපේ තවත් අපිට පේනවා ඈතින් බොහොම දිදුලන ආකාරයට ආරෝහ පරිණාහ දේනේ යුක්ත චරිතයක් එනවා ඉදිරියට. ඉතින් ඒ ගැන කියන්න මම මේ දුවට ආරාධනා කරනවා. නූතන ශ්‍රී ලංකාවේ රාවණ සහ මන්දෝදරී වීරත්වයේ සහ කරුණාවේ සංකේතය ලෙස සමරනවා. රාවණා සහ මන්දෝදරීගේ චරිත නිරූපණයයි දැන් ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ. ඊළඟට පත්තිනී දේවතාවිය ලාංකික බෞද්ධ සම්ප්‍රදායේ මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන උත්තමාවියක් වෙනවා. ඇය වෙනුවෙන් ඇගේ පිහිට පතා පහතරට පත්තිනී නර්තනය ගෙන එන්නේ සෞභාග්‍ය හා ආරක්ෂාවයි. මේ ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ 12-13 ශ්‍රේණිවල සහෝදරයන් විසින් නර්තනය යෙදෙන පහතරට පත්තිනි නර්තනයයි. කුමටද හෙලේනා පෙරහැර නොදුටු නෙත. ඔව් හෙලේනා පෙරහැර දැක්කේ නැති ඇස් දෙකෙන් වැඩක් නැහැ. අපි ඒකයි කියන්නේ. ඉතින් හෙලේනා බාලිකාවේ පෙරහැර දකින්නට පින් කරලා තියෙන්නත් ඕනේ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණී කියලා එහෙම වැඳලා තිබුණා නම් ඒ පින අයිති වෙනවා. ඉතින් මේ වගේ බොහොම ලස්සන සුන්දර පෙරහැරක් දකින්නට සැබවින්ම ඔබ වාසනාවන්තයි. ඉතින් ඒකින්ද මතක් කරන්න ඕමනා වෙනවා. දැන් මේ තොරතුරු ගැන කිව්වා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ
පිළිබඳව අපේ දරුවෝ මතක් කළේ මේ රංගනයන් සැබවින්ම අපේ නෙතට මහත් සුවයක් ගෙන දෙනවා. ඉතින් හෙලේනා බාලිකාවට තවත් තරංගයක් ඇත්තෙම නැහැ. මොකද මේ ඉදිරිපත් කරන නර්තන දිහා බැලුවහම හෙලේනා බාලිකා විද්‍යාලයේ දරුවෝ කොතනද ඉන්නේ කියලා අපිට තීන්දුව කරන්න පුළුවන්. කැලණි කලාපයේ මේ දරුවන්ට ලැබිලා තියෙන දැන මං හිතන්නේ අති විශිෂ්ටයි. ඉතින් ඒක වඩා තහවුරු කරනවා අපිට මේ වගේ දේවල් දැක්කහම. ඉතින් මතක් කරන්න උවමනා වෙනවා තවත් අපේ නිලමේවරු කීප පළක් ඉදිරියට ඇදීනවා. ඊළඟට පැමිණෙන්නේ 6 ශ්‍රේණියේ සිසුන් විසින් ඉදිරිපත් කරන තේදළු නර්තනයයි. මධ්‍ය කඳුකරේ සාරවත් කඳුපන්ති මගින් නැගී එන තේදල්ලක් ලාංකිකයන්ට ගෙනෙන්නේ විශ්වීය අභිමානයකි. එහෙව් අභිමානය විචිත්‍රවත් අංගයක් ඔස්සේ නර්තනයෙන් ගෙන හැර දක්වනවා. මෙම නර්තනය ඉන්ද්‍රිය ද්‍රවිඩ ජනයාගේ සංස්කෘතික ආභාෂය ලැබී තිබෙනවා. ඉතින් මෙවැනි නර්තනාංග අප පෙරහැරට ඇතුළත් කිරීමෙන් ජාතීන් අතර ඇති එකමුතුව වර්ධනය කරනවා. ඔව් දැන් කාට හරි දුරුතු පෙරහැර බලන්න බැරි වුණොත් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද දුරුතු පෙරහැර වගේම පෙරහැරක් ඔබ අද දකිනවා. හෙලේනා බාලිකා විද්‍යාලයක. ඒක නිසා අලි ටිකක් විතරයි බලන්න ඕනේ. අලි ටිකක් පස්සේ ගිහිල්ලා බලන්න බැරි වුණත් දුක නෑ හිතට. මොකද මේ පෙරහැරේ තියෙන කාවඩි රංගනය, තේදළු රංගනය, විවිධ රංගනයන් අපිට බොහොමයක් දකින්න පුළුවන් මේ පෙරහැර තුලින්. ඊළඟට පැමිණෙන්නේ අප පාසලේ 8 ශ්‍රේණියේ සොහොයුරියන් විසින් ඉදිරිපත් කරන කාවඩි නර්තනයයි. මෙව දකුණු ඉන්දියානු කාවඩි ආටම් නැමැති ගැනුමටුම ආශ්‍රයෙන් ප්‍රබල වී ඇත. මුරුගන් දෙවියන් භක්තිකයන් හින්දි බැතිමතුන් පූජා උදෙසා පූජා ද්‍රව්‍ය රැගෙන ගිය කඳ ආශ්‍රයෙන් මෙම නර්තනය නිර්මාණය වී තියෙනවා. ලී බංගුවකට ගසන ලද වටකුරු පොල්ලක් සහ මොණරපිල් විවිධ මල්කම් ආදියෙන් මෙය සරසා තිබෙනවා. දැන් කාවඩි රංගනය අපෙන් නික්ම වෙනවා. ඒ එකම මා කලිනුත් මතක් කළා මේ පෙරහැරේ තිබෙන බොහොම සම්බන්ධතාවය පිළිබඳ. මේ සම්බන්ධතාවය ඉතාමත්ම හොඳින් නොකඩවා ඉදිරියට කිසිම පෙරහැරේ මග කැඩීමක් මුකුත් නැතුව හොඳට බද්ධ වෙලා ඉක්මනින්ම නරඹන්නන්ගේ සිත් සනහලන්නට පුළුවන් ආකාරයට දුව සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට මේ නර්තනයන් පිළිබඳ එහි තියෙන කෞතුක භව එහෙම නැත්නම් ඉතිහාසයේ පිළිබඳ එහි ඒ වර්ණනාත්මක තත්වයන් පිළිබඳ අපිට බොහෝසේ මේ පිළිබඳ වැණුම් කරන්නට පුළුවන්කමක් නැහැ. මොකද ඒ රංගනේ එකපාරට එතනින් යනකොටම ඊළඟ රංගනේ අපේ net වලට සමීප වෙනවා. ඉතින් මම මේ දුවට ආරාධනා කරනවා මේ ඊළඟට දැන් මේ අපේ ඉදිරියට බොහොම සමීපයේම තියෙන නර්තනය පිළිබඳ තොරතුරු ටිකක් කියන්නට කියලා. මේ දිස්වන්නේ අප පාසලේ 10 ශ්‍රේණියේ සොයුරියන් විසින් ඉදිරිපත් කරනු ලබන උඩරට නර්තනය. පුරාවෘත්තයන්ට අනුව උඩරට නර්තනය ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වුණේ මෙරටට පැමිණි ඉන්දියානු යකදුරන් පිරිසක් විසින් පවත්වන ලද කොහොඹායක් කංකාරිය නම් වූ ශාන්ති කර්මයක් මගින් යයි පිළිගන්නවා. සෞභාග්‍ය, ශාස්ත්‍රීයත්වය, රෝගවලින් මිදීම, ස්වභාවික විපත් මගහැර යාම, භවභෝග සම්පත් දියුණු කර ගැනීම උඩරට නර්තනයේ මූලික අරමුණ වෙනවා. මෙහි නාදමාලාවට ගැටබෙරයත්, රංග වස්ත්‍රාභරණය වූ වෙස් ඇඳුම් කට්ටලයත් මෙම නර්තනයට එක් කරන්නේ අපූර්වත්වයකි. ඔව් දැන් මේ අපි පෙරහැර මෙතන ඉඳන් නරඹනවා. තව පෙරහැරේ බොහෝ අංග බොහෝ දුර තියෙනවා. මේ වන විට කැලණිය සුද්ධ නගරේ වටා පෙරහැර ගිහිල්ලා දැන් උඩමළුවේ පෙරහැර තියෙන්නේ. උඩමළුවට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා පෙරහැර. ඉතින් බලන්න හෙලේනා බාලිකාවන්ගේ දූවරුන්ගේ සහසම්බන්ධතාවය දැන් අපිට ලැබෙන තොරතුරු අනුව හෙලේනා බාලිකා විද්‍යාලයේ මේ බුද්ධ පූජා පෙරහැර එහෙම නැත්නම් සම්බුද්ධ පෙරහැර මේ බුදු පෙරහැර දැන් ඒ ඓතිහාසික පින්බිමට ප්‍රවිෂ්ඨ වෙලා කියනවා අපිට ආරංචිය ලැබෙනවා. ඉතින් හෙලේනා බාලිකාවන්ගේ අභිමානයේ කියාපාන පෙරහැරක් හැටියටත් මේ සම්බුද්ධ පූජාව එහෙම නැත්නම් මේ බුදු පෙරහැර අපිට හඳුන්වන්නට පුළුවන්. දැන් ඉදිරියට එන්නේ දියණියනේ ඔබේ පාසලේ බොහොම කීර්තිමත් අංගයක් හැටියට තමයි මේ නර්තනය හැටියට මම සඳහන් කළත් ඔබට වැඩි තොරතුරු කියන්න ඒ ගැන මම ඉඩ දෙනවා. ඔබ
ඔබ පසුකර ඒ ගමන් කළේ නෙළුම් මල් අතැතිව අප පාසලේ 9 ශ්‍රේණියේ සොහොයුරියන්. ඉන් අනතුරුව මේ පැමිණෙන්නේ අප පාසලේ ද්විතික අංශය නියෝජනය කරන අපරදිග තූර්යවාදන කණ්ඩායමයි. පාසලේ අනන්‍යතාවය තහවුරු කරන අභිමානවත් කණ්ඩායමයි මේ. ඔව් දැන් දුව අපි පාසල් යන කාලේ අපි දුටුව මේ කැලණි කලාපය තුල තිබුණු වෙනත් පාසල්වල තිබුණු බටහිර අතේ ඇගිලි ගන්නට තමයි තිබුණේ. නමුත් අද වන විට හෙලේනා බාලිකා විද්‍යාලයේ මේ අපරදිග එහෙම නැත්නම් බටහිර තූර්යවාද කණ්ඩායම මා හිතන්නේ කැලණි කලාපයේ දකින අතිවිශිෂ්ට තූර්යවාද කණ්ඩායමක් හැටියට අපිට බය නැතුව කියන්න පුළුවන්. ඉතින් සුන්දර දූවරුන්ගෙන් සැදුම් ලද කණ්ඩායමක් අද මේ බටහිර තූර්යවාද කණ්ඩායමට මා හිතන්නේ සංගීතාචාර්යතුමිය ඒ පිළිබඳව මහා මෙහෙවරක් ඉටු සිදු කර තිබෙනවා මේ කණ්ඩායම මේ ආකාරයට නිර්මාණය කරන්නට. ඉතින් අපි ප්‍රණාමය පුද කරන්නට ඕනේ සංගීත විෂය බහර ගුරු බෞතුන්ට. කියන්න මේ තරගේ මේ අපේ නිර්මාණය බොහොම ලස්සනයි. ඉන් අනතුරුව මේ පැමිණෙන්නේ අප පාසලේ එක ශ්‍රේණියේ ඉගෙනුම ලබන කුඩාම සොයුරියන් පිරිසයි. මල් කුමරියන් ලෙස සැරසී අප පෙරහැර මෙලෙස විචිත්‍රවත් කරන ඔවුන්ගේ පළමු අවස්ථාවයි මේ. ඉන් අනතුරුව මේ පැමිණෙන්නේ මැණිකේ කණ්ඩායමයි. මේ දිස්වන්නේ කෝලම් මුහුණු නර්තනය. මෙය ලාංකේය දමිළ ආභාසයේ සිංහල නර්තන සම්ප්‍රදායට එක් වූ අංගයක්. කෝලම් මුහුණු ශිල්පියෙකු විසින් පළදින වෙස් මුහුණ යන අර්ථය දමිළ භාෂාවේ කෝලම් ලෙස මෙයට ව්‍යවහාර වෙනවා. එය පාදක කරගෙන රංගනයේ යෙදෙන කෝලම් මුහුණු නර්තනයයි මේ. ඔව් දැන් දුව අර මැණිකෙලා ඉස්සරහට ගියා මැණිකෙලා යන අතරේ තවත් කෝලමක් ගියා මල කෝලක් නෙමෙයි ඒකට කියන්නේ පොලිස් කෝලම කියලා. ඉතින් ඒ වගේ ඒවත් යනවා පෙරහැරේ ඒක නේද? ඉතින් ඒ පොලිස් කෝලම වුණත් ඒ සුන්දරත්වයේ විඳින්න අපිට ඉතින් තව ටිකක් වෙලා තිබුණා. හොඳයි කමක් නැහැ. ඉදිරියේ නරඹන්නන්ට බොහෝසේ රස විඳින්න පුළුවන් තව නර්තන කීපයක්ම එනවා. මේ බොදු කොඩි එනවා. බොදු දජ අරගෙන අපේ දරුවෝ එනවා. පතුරු කණ්ඩායම් එනවා. තව කණ්ඩායම් බොහොමයක්ම තියෙනවා. ඉතින් මං හිතන්නේ පෙරහැර තවමත් සමහර වෙලාවට ගල්බොරැල්ල ඒ පහළට ගමන් කරනවා. මේ වෙනකොට බුද්ධ මන්දිරයට ප්‍රවිෂ්ඨ වෙලා තිබෙනවා අපේ සම්බුද්ධ පූජාව රැගත් පෙරහැරේ මුල් කොටස. රිද්මය හා නර්තනයට මුල් තැන දෙමින් ක්‍රියාත්මක නර්තනාංගය තමයි පතුරු නර්තනය කියන්නේ. අනිකුත් ගැමි නර්තනාංගමෙන් කවියට මුල් තැන දෙමින් පතුරු නර්තනය පෙරහැරට එක් කරන්නේ ඉමහත් වූ අලංකාරයක්. මේ පතුරු නර්තනයෙන් අපේ පෙරහැරට සහයෝගය ලබා දෙන්නේ 7 ශ්‍රේණියේ අපේ සහෝදරයන්. ඒ වගේම අපි මෙතනදී විශේෂයෙන්ම මතක් කර යුතු කණ්ඩායමක් තමයි ශාන්ත ජෝන් ගිලන් රථ සේවය කියන්නේ. මේ පෙරහැර සාර්ථක කර ගැනීමට ඔවුන් ඉමහත් ලෙස දායකත්වය ලබා දෙනවා. ඒ වගේම අපේ බෞද්ධ දජ අරගෙන යනවා අපේ දූවරු ජේෂ්ඨ අංශයේ දරුවෝ දූවරු ටික බොදු කොඩි අපේ නෙත සනසන දජය තමයි බෞද්ධ දජය. අපේ හදවත් සනහලන දජය බෞද්ධ දජය. ඒ බෞද්ධ දජය අරගෙන බුද්ධ මන්දිරයට ප්‍රවිෂ්ඨ වන්නටයි කෙමෙන් දරුවෝ පියවර නගන්නේ. දැන් තවත් රංගනයක් එනවා. බොහෝ පිරිසක් ඒ රංගනයට දායක වෙනවා. අපි සමහර වෙලාවට නොයෙක් පෙරහැරවල වල දකින්නවා දුව මේ රංගනයේ පිළිබඳ. ඉතින් මම දුවටම කියනවා මේ තොරතුරු කියන්නට කියලා. සුන්දරත්වය හා කීර්තිජනක පුරාවෘත්තයක් යන දෙකෙන්ම පිරුණු චාරිත්‍රානුකූල රංගනය තමයි මේ ගිරිදේවි නර්තනය කියන්නේ. අලංකාර කාන්තා චලනයෙන් සුප්‍රසිද්ධ ගිරිදේවිගේ සුන්දරත්වය, ඇගේ උපත, ඇගේ ආභරණ සහ ඇය කීර්තිජනක ලෙස වනාන්තරයට ගිය ආකාරය විස්තර කරන කවි වගේම අනුනාද ශබ්දයක් ඇති යක්පරේද නර්තනයේදී යොදා ගන්නවා. දැන් ඔබේ නෙත් ඉදිරියට පැමිණෙන්නේ 11 ශ්‍රේණියේ අපේ සහෝදරියන් නර්තනයේ යෙදෙන ගිරිදේවි නර්තනයයි. ගිරිදේවි රංගනය දැන් අපේ ඉදිරිපසට ඇදී යන්නේ.
ඒකම තවත් රංගනයක් අපේ සමීපයට ලං වෙනවා. චරිත නිරූපණයක් තියෙන්නේ මේ ඒකට පරිවාරික පිරිස සමග. ඒ චරිත නිරූපණය මම හිතන්නේ අපේ ඉතිහාසය පිළිබඳ බොහෝ දේ කතා කරලා අපිට අමතක කරන්නට බෑ. කුසුමාසන දේවිය පිළිබඳව. ඉතින් ඇය ගැන කියන්න තමයි මේ දුව සූදානම් වෙන්නේ. මහනුවර රාජධානී විසූ එකම පිරිසිදු සිංහල රාජකීය ලේ උරුමය සහිත එකම බිසු වූයේ කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා රජිනය. කුඩා කාලයේ සිට රාජ්‍යත්වයට තිබුණු උරුමය නිසා බොහෝ දුක් ගැහැටවලට මුහුණ දීමට සිදු වූයෙන් ඇයව සිංහල රාජාවලියේ කඳුළු බිඳුව ලෙස සැලකෙනවා. ඒ කුසුමාසන දේවියගේ චරිත නිරූපණයයි මේ ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ. ඉන්පසු ගමන් කරන්නේ උඩරට වලව් පැලැන්තියේ කාන්තාවන්ගේ ලාලත්වය රූ සපුව ඇදුම් පැළඳුම් විදහා දක්වන මැණිකේ කණ්ඩායමයි. අස්වනු නෙලීමේ මංගල්‍යයේ අසිරිය විදහා පාමින් හෙළ ගැමි සමාජයේ සාමූහිකත්වය සහ ශක්තිමත් බව විදහා පාමින් මේ පැමිණෙන්නේ මෝල් ගස් නර්තනයයි. මේ නර්තනාංගය ඉදිරිපත් කරන්නේ අප විද්‍යාලයේ 8 ශ්‍රේණියේ සොයුරියන් පිරිසයි. ශ්‍රී ලංකාවේ ගැමි නර්තන කලාවට අයත් මෙම නර්තනාංගය පැරණි සිංහල ගැමි කාන්තාවන්ගේ ශක්තිය සහ ඉවසීම මැනවින් නිරූපණය වෙනවා. වී කෙටීම දැඩි වෙහෙසකර කාර්යයක් වුවත් එය කලාවක් බවට පත් කර ගැනීමෙන් ඔවුන් එම වෙහෙස නිවාගත් ආකාරය මෙම නර්තනාංගයෙන් ඉස්මතු වෙනවා. මෝල්ගස් නැටුම අපේ දුව මතක් කරලා දුන්නා. මේක ඉතින් අපිට ගැමි සමාජය තුළ මේක 아무තු දෙයක් නෙවෙයි. කෘෂි කර්මාන්ත කටයුතු වල නියුක්ත වන විශේෂයෙන්ම වී ගොවිතැන ආශ්‍රිතව කෙරෙන කටයුතු වලදී ධාන්‍ය ටික ගෙට අරගෙන ඊට පස්සේ නැවත වරක් ඒවා පරිභෝජනය කිරීම දක්වා එනකොට ඒ ගමනේදී කාන්තාවෝ කණ්ඩායම් හැටියට එකට එකතු වෙලා ඒ තමුන්ගේ අවශ්‍යතාවය පිරිමසා ගන්නට අහල පහල අයත් එකට එකතු කරගෙන ඒ සහල් ටික නියමාකාරී වී ටික සහල් බවට පත් කරන්නට ගන්න ඒ කාර්යබහුල ජීවිතය තුළ ඒ පෙන්නම් කරන නර්තනයක් හැටියට අපිට මේ නර්තනය හඳුන්වන්නට පුළුවන්. දැන් ඒ වගේම තවත් රංගන කීපයක්ම ඉදිරියට ඇදී එනවා. මින් අනතුරුව පැමිණෙන්නේ මැණිකේ කණ්ඩායමයි. ඉන් පසුපසින් මේ දිස්වන්නේ ගජමන් නෝනාගේ චරිත නිරූපණය. රුහුණේ කිවිදියේ යන විරුදාවලියලත් දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා මාතර සාහිත්‍ය යුගයේ නියෝජනය කරන දක්ෂ කිවිදියක්. සලු පාලි කියන්නේ ශ්‍රී ලංකාවේ පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ඉතාමත් ප්‍රසිද්ධ මෙන්ම විනෝදජනක ශාන්තිකර්ම නර්තනයක් වෙනවා. බෙරවාදකයා සමග හාස්‍යජනක සංවාදයක යෙදමින් නරඹන්නන් සිනා ගැන්වීම මෙහි සුවිශේෂී ලක්ෂණයක්. අතීතයේදී රෝග සුව කිරීමට පමණක් මෙය භාවිතා කළද වර්තමානයේ වන විට සංස්කෘතික උත්සව අවස්ථාවලදී මේ සලුපාය නර්තනය යොදා ගන්නවා. මේ 11-13 ශ්‍රේණිවල සහෝදරියන් නර්තනයේ යෙදෙන සලුපාරි නර්තනයයි. මේ දිස්වන්නේ තවත් මැණිකේ කණ්ඩායමක්. මැණිකේ කණ්ඩායමට අනතුරුව මේ ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ ශ්‍රී ලාංකේය රාජවංශයේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රාජෝත්තමයන් වහන්සේගේ චරිත නිරූපණයයි. අපේ රටේ අන්තිම රජතුමා. ඉතින් එතුමා කොළඹින් වරායෙන් ගෙනියන්න යනකොට එතුමා ගෙන ගිය පාර තමයි අර වත්තල තියෙන්නේ ශ්‍රී වික්‍රම මාවත කියලා.
ඉතින් ඒවා වෙලාවක ගිහිල්ලා දකින්න බලන්න ඕනේ. ඒ පාර ඔස්සේ තමයි ගෙනිහිල්ලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ පාරත් ඒ ආකාරයට නම් කරලා තියෙන්නේ. ඉතින් බොහෝ කතා තියෙන ඔය අතරේ. හොඳයි දරුවා මේ කියමු අපි දැන්. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජන නැටුමක් මෙන්ම භක්ති නර්තනයක් වන මෙය උඩරට පවත්වන කොහොම කන්කාරිය තරම් සංකීර්ණ නොවුනත් රෝග සුව කිරීම සහ දෙවියන් පිදීම යන අරමුණු සමග සමීපව බැදී පවතිනවා. කොහොඹත් වලින් සැරසුණු කොහොඹ කලය මගින් පිරිසිදු බව සහ රෝග පළවා හැරීමේ ශක්තිය සංකේතවත් කරනවා. ඉතා වේගවත් සහ ජනකාන්ත තාලයකට මෙය ඉදිරිපත් කරන අතර මෙහිදී තම්මැට්ටම් හෝ යක්බරය වැනි වාද්‍ය භාණ්ඩ භාවිතා කරනවා. පාසල් හා සංස්කෘතික සංදර්ශන ඉතා ජනප්‍රිය ජන නර්තනයක් මෙය. මෙම නර්තනය ඉදිරිපත් කරන්නේ 10 ශ්‍රේණියේ අපේ සහෝදරයන්. කොහොඹ කලේ රංගනය දැන් පෙරහැරේ අපි මේ නරඹන්නේ පෙරහැරේ අවසාන අංගයේ හැටියට කොහොඹ කල රංගනය ඉදිරියට ඇදී එනවා. ඒ වගේම ශුද්ධ නගරේ වටා ඉන්න සදහවතුන්ට මතක් කරන්නේ අපි හෙලේනා බාලිකා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අංශයේ පීඨිකාවේ සිට මේ කතා කරන්නේ. ඉතින් මෙම ස්ථානයෙන් ඉදිරියට ඇදී එනවා තව රංගන කීපයක්. ඒ අතරේ තමයි දැන් මේ ඉදිරියේ තියෙන රංගනය ගැන දුව මතක් කරන්න බලන්න. විචිත්‍රවත් බව සහ විනෝදාස්වාදයෙන් පිරුණු කෝලාටම් නර්තනය පුරාණ ජන නර්තනයක් වෙනවා. දකුණු ඉන්දියාවෙන් ආරම්භ වුවත් එය ශ්‍රී ලංකාවේ දමිළ සංස්කෘතියේ සැලකිය යුතු කොටසක් වෙනවා. මෙය විචිත්‍රවත් බැවින් සහ විනෝදාස්වාදය මගින් දැනුවත්භාවය ලබා දෙන නර්තනාංගයක්. මේ කෝලාටම් නර්තනය අප පෙරහැරට එක් කරන්නේ අප පාසලේ 11 ශ්‍රේණියේ සහෝදරයන්. හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ වාර්ෂික පුණ්‍ය මහෝත්සවය බුදුපා පහසලද ඓතිහාසික කැලණි පුදබිම වසරකට වරක් ඉටු කරන උත්තරීතර පින්කමේ මෙවර දායකත්වයේ අද දවසේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්න හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලය ගුරු මඩුල්ල එකට එකතු කරගෙන දෙමාපියන් එකට එකතු කරගෙන ආදි ශිෂ්‍යුන් එකට එකතු කරගෙන ඒකම සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් එකතු කරගෙන මේ හැම දෙයක්ම එකට එකතු කරගෙන මේ ආකාරයට කරන්නේ. දැන් අපි දකිනවා දෙමාපියන් බොහොම ගෞරවයෙන් යුතුව තුනුරුවන් කෙරේ මහා ශ්‍රද්ධාවෙන් යුතුව මේ යන ගමනට එකට එකතු වෙලා අමාමෑණී බුදු පියාණන් වහන්සේ වන්දනාමාන කරන්නට පෙළගහ යන ආකාරය